ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්සෙල්ලම මම අද මේ ලෑස්ති වෙන්නේ මොනවා කරන්න කියලාද ඔයාලා හිතන්නේ? මේ තියෙන්නේ තක්කාලි. මේ තක්කාලි බෑග් එකේ වීඩියෝ එක නම් මේ ගිය අවුරුද්දේ මම 7කේ වගා කරපු තක්කාලි වලින් මට ලැබිච්ච අස්වැන්න. ඒක ගැන නෙවෙයි මම මේ කියන්න හදන්නේ. පහුගිය දවසක මට හම්බුණා තක්කාලි ලොකු බෑග් එකක්. තක්කාලි කියන්නේ කල් තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. උපරිම සතියක් දෙකක් වුණත් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන් එච්චරයි. ඒ නිසා මම හිතුවා මේ තක්කාලි කල් තියාගන්න ක්‍රමයක් මොකක්ද කියලා කල්පනා කරනකොට මට හිතුණා සෝස් එකක් හැදුවා නම් හොඳයි කියලා. මම මීට කලින් තක්කාලි සෝස් නම් හදලා නැහැ. ඒ වුණාට මම බලපු වීඩියෝ එකක රෙසිපි එක මට මතක තියෙනවා. මම ඒ මතකෙන් හදනවා කියලා හිතුවා. අපි හදලා බලමු මොකද වෙන්නේ කියලා. සෝස් එකක් කිව්වට මේ ටිකක් පැණි රස වැඩි කෙචප් එකක් වගේ තමයි මම හදන්න හිතාගෙන ඉන්නේ. බලමු හොඳට හැදෙයිද නැද්ද කියලා. මම මුලින්ම තක්කාලි ටික අරගෙන හොඳින් පිරිසිදු වෙන්න සෝදගත්තා. හොඳට ඉදුණු රතු පාට තක්කාලි තමයි මම ඒකට ගත්තේ. ඊට පස්සේ ඒ තක්කාලි ගෙඩි මම මේ විදියට කෑලි වලට කපා ගත්තා. ඒ කපාගත්ත තක්කාලි non stick භාජනයකට දාලා වතුර ටිකක් දාලා හොඳට තම්බ ගත්තා. මේ වගේ ප්‍රමාණය වෙනකම් හොඳින් තම්බ ගත්තා. මේක තම්බගෙන ඉවර වෙලා හොඳින් නිවුණාට පස්සේ මේ විදියට බ්ලෙන්ඩ් කරගෙන හොඳින් පෙරා ගන්න ඕනේ. කෑලි මොනවත් නොහිටින විදියට. මේක පෙරා ගත්තට පස්සේ අපිට එනවා මේ වගේ පිරිසිදු පල්ප් එකක්. මේ පල්ප් එක ආපහු භාජනයක් ලිපේ තියලා ඒකට දාලා ටිකක් රත් කරගත්තා. යන්තමේ රත් වීගෙන එනකොට මම ඒකට එකතු කරගත්ත විනාගිරි ටිකක්. මට ප්‍රමාණ වලින් කියන්න නම් හරියටම දන්නේ නැහැ. මම මගේ අතේ මිම්මට හිතේ මිම්මට හිතලා තමයි දැම්මේ. විනාගිරි ටිකක් එකතු කරා. ඊට පස්සේ සීනි ටිකක් එකතු කරා. සීනි වලට අමතරව අවශ්‍ය වෙයි කියලා හිතන ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරා. ඊටත් අමතරව මිරිස් කුඩු ටිකකුත් එකතු කරා. ඊට පස්සේ මේක ලිප උඩ තියලා අපි දැන් හොඳින් රත් කරගන්න ඕනේ. රත් කරලා අපි කරන්න ඕනේ මේකේ තියෙන වතුර ප්‍රමාණය හින්ද ගන්න තමයි ඕනේ. පුළුවන් තරම් වතුර අඩුවෙන් එකතු කරොත් ඉක්මනින්ම මේක හින්ද ගන්න පුළුවන්. මම මගේ අතින් වතුර ටිකක් වැඩි වුණා. මොකද මම හරියට ප්‍රමාණ වලින් මැනලා කිරලා ගත්තේ නැති නිසා. වතුර ටික හිඳීගෙන යනකොට මෙන්න මේ විදියට තමයි අපිට සෝස් එක හම්බෙන්නේ. අවසානයේදම මේ දැන් හොඳට තවමත් මේ මගේ සෝස් එකේ වතුර ඉතිරි වෙලා තියෙනවා. තව ටික වෙලාවක් මේක මේ විදියටම ලිප උඩ තියලා මද ගින්දරේ හැඳි ගාන ගමන් වතුර හිඳව ගන්න ඕනේ. සෝස් එකක් වගේ තික් වුණාට පස්සේ අපි ලිප ඕෆ් කරලා මේ විදියට නිවෙන්න තියෙනවා. මම මේ විදියට නිවෙන්න තිබ්බා පැය 3ක් විතර. මේ තියෙන්නේ මම පළවෙනි වතාවට හදපු තක්කාලි කෙචප් එක. කියන්න තරම් ලොකු වරදක් නැහැ. මම හොඳයි කිව්වට ඉතින් කාලා බලන අනිත් අය කොහොම කියයිද දන්නේ නැහැනේ. හොඳින් නිවුණාට පස්සේ මම මේක පිරිසිදු බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ අරන් තිබ්බා. ඊට පස්සේ
කෙචප් හැදුවා වගේ නෙවෙයි. ඉතින් කෙචප් එක්ක කන්න තව මොන හරි කෑමක් තියෙන්න ඕනි කියලා මම මේක හදන අතරේ හිතුවා. ඊට පස්සේ මගේ ඔළුවට ආවේ ගෙදර තියෙන දේවල් වලින් කට්ලට් එකක් හදාගත්තොත් හොඳයි කියලා. හරි ඒක ඉවරයි. අපි දැන් යමු අපේ ඊළඟ වැඩේට. මොකද ඊළඟ වැඩේ කට්ලට් හදනවා. මම මෙතන අරගෙන තියෙනවා ගෙදර උයලා ඉතුරු වෙච්ච මාළු. ඊළඟට තම්බල පොඩි කරගත්ත අල. නෑ තම් පොඩි කරගත්තේ නෑ. තම්බපු අල. ඊට පස්සේ චොප් කරගත්ත ලුණු, කරපිංචා, සුදු ලුණු, ඉඟුරු. මම මුලින්ම තඹගත්ත අල ටික හොඳින් මේ විදිහට පොඩි කරගත්තා. පොඩි කරලා ඊළඟට භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් එකතු කරලා මම මුලින්ම ඒකට චොප් කරගත්ත සුදු ලුණුයි, ඉඟුරුයි, කරපිංචායි දැම්මා. ඒ ටික බැදීගෙන එනකොටම මම ඒකට ලුණු එකතු කරා. ලුණු සහ අමු මිරිස්. අමු මිරිස් තිබුණේ නැහැ. මම ඒකට නයි මිරිස් කලලක් දාලා ඒවා ඔක්කොම හොඳින් කලවම් කරගත්තා. කලවම් කරලා ඒකටම මම ඊළඟට කෑලි මිරිස් ටිකකුත් එකතු කරගත්තා. අමතරව ලුණුත් එකතු කරගත්තා. ඊළඟට තමයි මම මේකට මාළු එකතු කරගත්තේ. ඉඟුරු, සුදු ලුණු, ලුණු ඒව හොඳින් බැදුනට පස්සේ මම මේකට පොඩි කරගත්ත මාළු එකතු කරගත්තා. මාළු කිව්වට මම මේකට විශේෂයෙන් මාළු ගත්තේ නෑ. ගෙදර උයලා ඉතුරු වුණු මාළු හොඳින් සෝදලා පොඩි කරලා තමයි ගත්තේ. සැමන් දැම්මමත් කට්ලට් රසයි. ඒ වුණාට මම වැඩිපුරම කැමති මාළු දාලා හදන කට්ලට් එකට. සැමන් දැම්මම ටිකක් සොෆ්ට් ගතිය වැඩි වගේ. මාළු දාලා හැදුවම එහෙම නෑ. මේ ඊට වැඩිය රසයි කියලා මම හිතනවා. මම දන්නේ නැහැ ඉතින් අනිත් අයගේ choice එක මොන වගේද කියලා. අපේ ගෙදර ගොඩක් වෙලාවට කට්ලට් හදනකොට දාන්නේ මාළු තමයි. හරි මේ මාළු ටික දැන් හොඳින් බැදුනට පස්සේ මම අවසානයේට මේකට අල එකතු කරගත්තා. අල එකතු කරලා හොඳින් මිශ්‍ර කරා මේ මාළු එකත් එක්ක හොඳින්ම මික්ස් වෙන විදියට. අපේ කට්ලට් මිශ්‍රණයට ගම්මිරිස් කුඩු එකතු කරන්නේ මම අවසානයේටම තමයි. මම හිතනවා මේකේ රසම කොටස තියෙන්නේ ගම්මිරිස් කුඩු එකතු කරාට පස්සේ කියලා. හරි දැන් අපේ කට්ලට් එක හදලා ඉවරයි. අපි ඒක නිවෙනකම් පොඩ්ඩක් පැත්තකින් තියමු. පැයකට විතර පස්සේ මම මිශ්‍රණය අරගෙන මේ විදියට බෝල කරා. ලියෝ ඇයි?
චුට්ට වෙලාවක් ඉන්න. තව විනාඩි 2ක් ඉන්න. හරි මම දැන් මගේ කට්ලට් බෝල ටික හදලා ඉවරයි. ඊළඟට මේක කෝට් කරන්න තමයි හදන්නේ. කට්ලට් ටික කෝට් කරලා ඉවරයි. දැන් මම තාච්චිය ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒක ගැඹුරු තෙලේ බැද ගන්නවා. හරි මම දැන් කට්ලට් බැදලා ඉවරයි. මම හිතනවා මගේ උත්සාහය සාර්ථකයි කියලා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙමත් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.